මම අද ඇවිල්ලා ඉන්නේ මේ චීනේ අපි ඉන්න පළාතේ ඒ කියන්නේ සිජුවාන් වල තියෙන බර්ගර් කඩේකට. මේක ඇවිල්ලා ජීසොන්කේ කියන බර්ගර් කඩේ. ඉතින් මම අද ඇතුළට යන්න හදන්නේ බර්ගර් එක කොහොමද ඕඩර් කරන්න කියන විදිහ බලන්න සහ මේකේ පාවිච්චි වෙන තාක්ෂණය කොහොමද කියලා පෙන්වන්න ඔයාලට. ඇතුළට යන්න. මෙතන මෙනු වල තියෙනවා ලංකාවේ බර්ගර් කඩේ වගේම ඊට පස්සේ මෙතන අපිට අවශ්‍ය දේ තෝරලා මෙතනින් මේක ඕඩර් එක දැම්මම මෙතනින් අපිට Alipay එක ටැප් කරලා ගෙවන්න පුළුවන්. ඒ තව විශේෂ දෙයක් තියෙනවා මම ඔයාලට කියන්නම්. අපි ඉඳගන්න ටේබල් එකේ මෙන්න මේ වගේ NFC ටැග් එකක් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා WeChat ඇප්ලිකේෂන් එකේ තියෙන QR එක. ඉතින් මේ NFC ටැග් එක හරි මේ WeChat එක හරි ස්කෑන් කරාම මේකේ මෙනු එකට අපිට යන්න පුළුවන්. ඔන්න බලන්න මම ඔයාලට කරලා පෙන්නන්නම්. Alipay ඇප්ලිකේෂන් එක ඕපන් කරලා NFC ටැග් එකට තිබ්බහම දැක්කද? මේ මිනි ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙලා ඉතින් මේ විදිහට tap the button to order now. ඉතින් මේක ඕපන් කරාම මේකේ තියෙන මෙනු එක අපිට ඕපන් වෙලා මේ Alipay ඇප්ලිකේෂන් එකෙන්ම අපිට ඕඩර් එක දාන්න පුළුවන්. ඊට පස්සේ WeChat එක ගත්තොත් එහෙම WeChat එකෙන් මේ QR එක ස්කෑන් කරාට පස්සේ WeChat එකෙන් මේ QR එක ස්කෑන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ මිනි ප්‍රෝග්‍රෑම් එක ඔන් වුණා. ඊට පස්සේ අපිට මෙතන ඕඩර් ටැබ් එක ක්ලික් කරලා අපිට අවශ්‍ය ඕඩර් එක දාගන්න පුළුවන්. ඊට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා. මේ හැම තැනම මේ හැම කඩේකම අපේ ෆෝන් එක පවර් බෑන්ක් අවශ්‍ය නම් පවර් බෑන්ක් එකක් අපිට මෙතන මේ QR එක ස්කෑන් කරලා Alipay එකෙන් හරි WeChat එකෙන් හරි පේ කරලා පවර් බෑන්ක් එකක් අපිට රෙන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ කඩේ ඉන්න වෙලාවට අපිට පවර් බෑන්ක් එකක් අපේ ෆෝන් එක charge කරගන්න අපේ මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ පවර් බෑන්ක් එකෙන් charge කරගන්න පුළුවන්. මේ facility එකත් මේ වගේ පොඩි පොඩි simple කඩවල දීලා තියෙනවා. ඉතින් මේ පවර් බෑන්ක් outlets මේ හැම තැනම තියෙනවා. බස් ස්ටෑන්ඩ් වල, එතකොට මෙට්‍රෝ ස්ටේෂන් වල, කොෆි ෂොප් මේ හැම තැනකම මේ පවර් බෑන්ක් outlets තියලා තියෙනවා. මේ ඉන්න මහජනතාවගේ පාවිච්චිය සඳහා. බර්ගර් එකක් ඕඩර් කරා. බර්ගර් එක කාලා ඊළඟ වීඩියෝ එකෙන් ආය හම්බ වෙනකන් ගිහින් එන්න. සුබ දවසක්.